එක් කාලෙක පොළොන්නරුව දූරදර්ශී දර්ශනයක් සහ ප්‍රඥාව පදනම් කරගත් ප්‍රබල පුරාණ නගරයක් ලෙස නැගී සිටියේය. අහසින් වැටෙන එකදු දියබින්දක්වත් මනුෂ්‍ය ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතු බව ශ්‍රේෂ්ඨ රජතුමා තරයේ විශ්වාස කළේය. රජතුමාගේ ඒ උදාර සිහිනය සැබෑවක් බවට පත්කිරීම සඳහා දක්ෂ ඉංජිනේරුවන් සහ ශිල්පීන් එක්රොක් වූහ. සෑම ජල බිඳක්ම සුරකීම සහ රැස් කිරීම වෙනුවෙන් පරාක්‍රම සමුද්‍රය වැනි දැවැන්ත වැව් නිර්මාණය විය. එළ මාර්ගෝස්සේ ගලා ගියේ මහා ජලකඳ කිත්බිම් නගර සහ මුළු මහ ජීවයම පෝෂණය කළේය. ජලය සහ ප්‍රඥාවෙන් බලගැන්වනු පොළොන්නරුව ලොවම මවිත කළ සමෘද්ධිමත් රාජධානියක් බවට පත්විය. අදටත් පොළොන්නරුවේ මෙම ජල කළමනාකරණ පද්ධති පුරාණ හෙළ ඉංජිනේරු ශිල්පයේ විශ්වකර්ම හාස්කමක් ලෙස විරාජමාන වෙයි. ඉතින් මේ වගේ තවත් ලස්සන කතන්දර බලන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න notification bell එකත් on කරලා තියාගන්න.